මචං මම ඔබේ නිගමට වගේ අහන්නේ. උඹ අද දවල් පාර යනකොට උඹේ ඇඟේ ගෑවි නොගෑවි ඇස් ඉස්සරහින් පාස් වෙලා ගියපු එකගේ මූණ උඹට මතකද? නෑනේ මතක නෑනේ. උඹ මචං ඉපදිච්ච දවසේ ඉඳන් මේ වෙනකන් ලක්ෂ ගාණක් මිනිසුන්ව පහු කරන් ඇවිල්ලා තියෙනවා. බස් එකේදී, ට්‍රැෆික් එකේදී, කඩවල් ඇතුලේදී, පාර පයින් අතරේ සිගරට් එක ගහ ඉන්නකොට. එක තැන්වලදී උඹ සෑහෙන්න පිරිසක් මචං මිනිසුන්ව පහු කරන් ඇවිල්ලා තියෙනවා. උඹ මිනිසුන්ගේ ඇස්සේ රිංගලා ගිහිල්ලා තියෙනවා. දැන් උඹ හිතන්නේ උඹ විතරයි මේන් කැරක්ටර් එක අනිත් හැම එකම නිකන් බොඳ වෙලා යන රූප විතරයි කියලාද? රැද්ද උඹට පිස්සුද? උඹ මචං තප්පර කාලයකට ඇහැකුණින් දැකලා උඹ පහු කරන් ගියපු එකගේ ඔළුව ඇතුලෙත් උඹේ ඔළුව ඇතුලේ තියෙනවා වගේම ලොකු ගින්දරක්. කාටවත් නොකියපු ලෙඩක්. කරන්න බැරි වෙච්ච ආදර කතාවක්. එතකොට ණය බරක්. ජීවිතේ නැති කරගන්න හිතන දවස් 100 ගණක් මචං උගේ ජීවිතේ තියෙන්නේ නැති. උත් මචං උදේ නැගිටලා මූණ හොදගෙන බ්ලාස්ට් වෙලා උඹ වගේම ජීවිතේ ගොඩ යන්න ජය ගන්න දඟලන එකෙක්. හැබැයි මචං උඹට ඌව තප්පර ගානක පොඩි හේවලක් විතරයි. ඌටත් උඹව එහෙමනේ. උඹ පහුගිය අවුරුදු 5 ඇතුළත පහු කරගෙන ගියපු කොහේවත් යන එකෙක් සමහර විට උඹව පහු කරලා මීටර 200ක් විතර යනකොට ලොරියකට යට වෙලා එතනම මල. ඌ මචං මේ ලෝකෙන් යන්න කලින් දැකපු ජීවතුන් අතර ඉන්න මනුස්ස මූණ උඹේ මූණ වෙන්න පුළුවන්. ඌ මැරිලා ඉතින් පස්සේ අර ගියා. හැබැයි උඹ ගෙදර ඇවිල්ලා තාම රීල්ස් බල එකක් බොනවා. හරි. මේ සීන් එක හිතපන්. උඹට පාරදී හම්බෙලා උරහිසර මෙහෙම තට්ටු වෙලා ගස්සගෙන ගියපු එක. ඌ මචං සමහර උඹේ මුළු ජීවිතේම වෙනස් කරන්න හිටපු එක වෙන්නේ නැති. හැබැයි උඹ ෆෝන් එක දිහා බලාගෙන ගියා. ඌත් ඉස්සරහා බලාගෙන ගියා. දෙන්න මෙහෙම දෙපැත්තට ගියා. එතන ඉවරයි. ඒ හමුවීම ආයෙ උඹට මේ මුළු සංසාරෙම නැති වෙන්න පුළුවන්. උඹ දන්නවද උඹ හැමදාම පාරට බහින්නේ උඹේ ජීවිතේට කවදාවත් ඇතුල් වෙන්නේ නැති ඒත් උඹත් එක්ක එකම හුස්ම බෙදා ගන්න ඉන්න අමුතුම හොල්මන් 10 ගාණක් මැදින් මචං. එතකොට මචං අද උඹ පාරේදී නොදැක්ක වගේ පහු කරන් ගියපු එකගේ ජීවිත කතාව ඇතුලේ උඹ දැනටමත් මැරිලා ගියපු නිකන් හෙවණැල්ලක් විතරක් නෙවෙයිද බං?